හෙල්ලෝ යාළුවනේ ඉතින් අදත් ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා යක්කාබෝ YouTube channel එකට. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ අද අපි ගෙනල්ලා තියෙන්නේ ගේම් ගැන. ඒ කියන්නේ සුපිරිම ගේම් ටිකක් ගැන. Play Store එක වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සුපිරිම ගේම් ටිකක් ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ අපි Play Store එකට ආවා. අපි කතා කරමු එහෙනම් මොනවද ගේම් ටික කියලා. ඉතින් අපි මුලින්ම සර්ච් කරන්නේ Roblox ගැන. Roblox කියන ගේම් එක ගැන ඔයාලා දන්නවත් ඇති මේක ගැන. ඉතින් මේක ඇත්තටම කිව්වොත් සුපිරිම ගේම් එකක්. මේකේ අපිට කැමති ගේම් එකක්. කියන්නේ මේක ඇතුළට ගිහිල්ලා අපි සර්ච් කරපුවම අපිට කැමතිම ගේම් එක ඕනම ගේම් එකක් තියෙනවා අපිට ප්ලේ කරන්න. මේක MB 144ක් වගේ වෙනවා. රිවියස් තියෙනවා 6 මිලියන්. ඉතින් අත්‍තරම සුපිරිම ගේම් එකක්. ඔයාලා ආසාවෙන් මේක ප්ලේ කරා කියලා මම හිතනවා. ඔයාලා එහෙනම් ගන්න. ඉතින් යාළුවනේ මට ඔයාලට තව එක දෙයක් කියන්න තියෙනවා. අපි කවුරුත් ආස කරන Free Fire මේක ගැන නම් අපි කතා කරන්නේ නැහැ. ඉතින් අපි යමු Roblox ගේම් එක ගැන කතා කරන්න. ඉතින් මේක ගැන කතා කරන්න තියෙන ඔච්චරයි. මම ඊළඟ ගේම් එක ගැන කතා කරන්න. කතා කරන්නේ මේක මොකක්ද කියලා අපි බලමු. ඉතින් යාළුවනේ ඊළඟ ගේම් එක තමයි අපි කවුරුත් දන්න Scary Teacher. ඔක්කොමලා නම් දන්නේ නැහැ. ටික දෙනෙක් දන්නවා. ඉතින් මේක ප්ලේ කරන කට්ටිය යටින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම Roblox ප්ලේ කරන කට්ටියත් යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් මේක Scary Teacher මම මේක ගැන තමයි දැනට මගේ ගේමින් වල වීඩියෝ දාලා තියෙන්නේ. ඇත්තටම මේක සුපිරිම ගේම් එකක්. ඇත්තටම කිව්වොත් රිවියුස් තියෙනවා 265ක්. ඉතින් ඔයාලා මේක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට සුපිරිම ගේම් එකක්. හරි ඉතින් යාළුවනේ අපි බලමු ඊළඟ ගේම් එක මොකක්ද කියලා. ඉතින් අපි යමු ඊළඟ ගේම් එකට. ඉතින් යාළුවනේ අපි දැන් එන්නේ ශ්‍රී ලංකාවේ ගේම් ගැන ටිකක් කතා කරන්න. ඉතින් ශ්‍රී ලංකාවේ ගේම් ගැන ගත්තොත් Green ශ්‍රී ලංකා කියලා එකක් තිබ්බා. ඒකට කැමති නැති කට්ටියත් යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ Green ශ්‍රී ලංකා එකට ගේම් එකක් හැදුවා. ඒක තමයි මේක ඇත්තටම සුපිරි. ඔයාලා කැමති නම් ප්ලේ කරන්න. ඉතින් අනිත් ගේම් එක ගැන කතා කරොත් අපේ Driving Simulator ශ්‍රී ලංකා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේට මම ගහපු සුපිරිම ගේම් එක. ඉතින් ඒකත් මගේ සුපිරි ගේම් අතර එකක්. ඒක රිවියුස් 1k තියෙනවා MB 95. ඉතින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගත්ත හැකි ලේසියෙන්ම. ඉතින් අනිත් එක තමයි Bus Simulator ශ්‍රී ලංකා. ඉතින් මේක ගැන නම් මම එච්චර වැඩි කතා කරන්නේ නැහැ. මේක කොහොමද දන්නේ නැහැ. මම ප්ලේ කරලා නැහැ. ඔයාලත් ප්ලේ කරන්න. මේක සුපිරි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු ඊළඟ ගේම් එක මොකක්ද කියලා. So guys, ඉතින් ඊළඟ ගේම් එක තමයි Plant vs Zombie. ඉතින් මේක තමයි සුපිරිම ගේම් එක. මේක මොලේ පාවිච්චි කරලා ගහන්න තියෙන්නේ. ඔයාලත් ගන්න. මම දැන් zombie ගැන තමයි කතා කරන්නේ. ඊළඟට තමයි Plant vs Zombie 2. ඉතින් ඒකත් සුපිරිම ගේම් එකක්. ඔයාලා ආසාවෙන් ප්ලේ කරයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම මේ වීඩියෝ එකට subscribe කරලා like කරේ නැත්නම් like කරන්න අමතක කරන්නත් එපා. share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු ඊළඟ zombie game එක මොකක්ද කියලා. ඉතින් ඊළඟ game එක තමයි මෙන්න මේ zombie tsunami කියන game එක. ඇත්තටම ඒකත් සුපිරිම game එකක්. ඉතින් MB 75ක් වන reviews 663ක් වෙන සුපිරිම ගේම් එක. ඩවුන්ලෝඩ්ස් 5,000 තියෙන සුපිරිම ගේම් එක තමයි මේක. ඉතින් යාළුවනේ මම ඉදිරියේදී තවත් ගේමින් ගැන වීඩියෝ ගේන්න හිතනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ යකාබෝයි හැමදාම ගේන ගේමින් ගැන වීඩියෝනේ. ඉතින් ඔයාලට අවශ්‍ය ඕන ගේම් එකක් තියෙනවා නම් ඔයාලා කැමති මම ප්ලේ කරන්න ඕන ගේම් එකක් තියෙනවා යටින් කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ අදට අපි ගිහිල්ලා යනවා. ඔයාලට සුබ දවසක්.